දවසේ වෙහෙස සුවසේ නිවන ෂැන්හයි නයිට් ලයිෆ්. ඕනෑම රටකට විවෘත චීන වෙළඳ පොළ. අපේ වැඩ පහසු කරන අති නවීන අති තාක්ෂණික නිෂ්පාදන. සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා අපි හැම දෙයක්ම දන්නවා කියලා. හැබැයි ඉතින් ඒකේ වැරද්දකුත් නැහැ. ඒ වුණාට අපි නොදන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ නොදන්න දේවල් දැනගන්න එන්න ඕන හොඳම තැන තමයි සේනතුරු කියන්නේ. ඉතින් ඔයා තාම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලලා ඔයා නොදන්න දේවල් දැනගත්ත අනිවාර්යයෙන්ම ලයික් එකකුත් දෙන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි පුරුදු වෙලා ඉන්නේ රෑ වෙනකොට බොහොම නිදහසෙන් විවේකයෙන් ගෙදරට වෙලා කාලය ගත කරන්න. ඒ වුණාට තරුණ අය නම් එහෙම නෙවෙයි. එයාලා කැමති නැටුම්, ගැයුම්, රැඟුම්, වැයුම් මුසු වෙච්ච සමාජ පරිසරයක ජීවත් වෙන්න. ඒකට කියන්නේ නයිට් ලයිෆ් කියලා. වෙනම සංස්කෘතියක්. හැබැයි රජයකට පුළුවන් තරුණයන් කැමති ඒ නයිට් ලයිෆ් එක අර්ථවත් විදිහට රටේ ආර්ථික දියුණුවට යොදා ගන්න. හරියට චීනයේ ෂැන්හයි නගරය වගේ. රාත්‍රිය උදා වෙද්දී චීනයේ ෂැන්හයි නගරයේ ආසියා මන්දිරය වැනි විනෝදාස්වාද ස්ථාන සජීවී වෙනවා. ඔවුන්ගේ නිර්මාණ දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කරලා විවේක ගැනීමට කැමති තරුණීන් ආකර්ෂණය කරනවා. සංගීත ප්‍රසංග, සංවාද වැඩසටහන් හා නාට්‍ය කියන්නේ විශේෂිත අත්දැකීම් සොයන අය සඳහා කදිම තේරීමක්. දීර්ඝ කරන ලද මෙහෙයුම් වේලාවන් සහ විශේෂයෙන් සංවිධානය කරන රාත්‍රී ජීවිත උත්සව වැනි නගර පාලන ප්‍රතිපත්ති නිසා මෙහි උනන්දුව වැඩි කර තිබෙනවා. සජීවී සංදර්ශන නැරඹීමේ විවේක කාලය ගත කිරීම ෂැන්හයිවල ජනප්‍රිය ප්‍රවණතාවයක් වෙලා. 1990 ගණන්වල සහ 2000 ගණන්වල ඉපදුණු අය මේ ආකාරයෙන් විවේක ගැනීමට කැමැත්තක් දක්වනවා කියලා මගේ වයස මිතුරන් කියනවා. මොකද එමගින් විවේක කාලය නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ෂැන්හයි බලධාරීන් විසින් ජනප්‍රිය සන්ධිස්ථාන සහ ඉහළම රාත්‍රී ජීවිත ගමනාන්ත ප්‍රවර්ධනය කිරීමෙන් රාත්‍රී ආර්ථිකයට සහාය වී තිබෙනවා. නිර්මාණකරුවන් විසින් ආකර්ශනීය ප්‍රසංග සහ නාට්‍ය නිර්මාණය කිරීමෙන් හෝ වෙනත් කලා කටයුතු ප්‍රවර්ධනය සඳහා තිබෙන අවකාශය භාවිතා කරලා අමුත්තන් ආකර්ශණය කරගන්නවා. අපේ සංගීතම ඉදිරිපත් කිරීම අනිකු සංදර්ශන සමඟ හුවමාරු කරනවා. උදාහරණයක් ලෙස ප්‍රධාන රංගනය අවසන් වූ පසු අපි වෙනත් කලා නිර්මාණ ගැන කතා කරනවා. මේ ප්‍රේක්ෂකයින්ට කාන්තා චරිතවටා කේන්ද්‍රගත වූ විවිධ නාට්‍යකෘති රසවින්දනයට උපකාරී වුණා. නිලදත්තවලින් පෙනී යන්නේ ෂැන්හයි නගරය 2025 වසර පුරාම චීනයේ ජාතික රාත්‍රී ආර්ථික දර්ශකයේ ඉහළම ස්ථානය අකණ්ඩව පවත්වාගෙන ගොස් තිබෙන බවයි. මෙම වැඩවීම රංගශාලා වෙන් කිරීම් වලින්ද පිළිබිඹු වනවා. මේ වසරේ මැයි මාසයෙන් පටන් අරගෙන ඔක්තෝබර් දක්වා පැවැත්වුණේ අපගේ 66 වන ප්‍රසංගය. අපේ ප්‍රසංගය මේ ප්‍රසංග වෙළඳ පොලේ මුළු බොක්ස් ඔෆිස් ආදායමෙන් ආසන්න වශයෙන් 70%ත් 80ත් අතර ප්‍රමාණයක් හිමි කරගෙන තියෙනවා. ඉතින් ෂැන්හයි නගරයේ අහස දිගින් දිගටම විශ්මයට පත් කරමින් හිරු බැසයාමෙන් පසුව මෙම කාර්යබහුල සංස්කෘතික හා රාත්‍රී විනෝද මධ්‍යස්ථාන එහි ශක්තිය බවට පත්වී තිබෙනවා. එය කිසිදා නිදා නොගන්නා නගරයක කතාව පවසන අතර රාත්‍රයේදී එහි ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. අපි පාවිච්චි කරන ගොඩක් බාණ්ඩ වගේම උපකරණ මේඩ් ඉන් චයිනා. ඒ චීන නිෂ්පාදන අද වෙනකොට ලෝකයේ පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් චීනෙන් ලෝකෙට විතරක් නෙවෙයි අනිත් රටවල් වල නිෂ්පාදන චීන වෙළඳපොළට එකතු කරන්න චීනය හදපු පාලමක් තමයි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය. ඔන්න මේ සැරේ ඕන සංවර්ධිත රටවල් වල ඔවුන්ගේ පුංචි නිෂ්පාදනවලටත් චීන වෙළඳපොළත් එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලබා දීලා.
චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නිරතුරුවම නවකරණය වනවා. මේ වසරේදී පළමුුවරට ඌන සංවර්ධිත රටවල් සඳහා මෙහි නිෂ්පාදන කලාපයක් වෙන්කර තිබෙනවා. සුවඳවත් කෝපි බඳුනේ සිට අලංකාර අත්කම් නිර්මාණය නියෝජනය කරන්නේ වාණිජ ප්‍රදර්ශන බාණ්ඩ පමණක් නොවේ. මෙයින් පෙන්වන්නේ ගෝලීය දකුණට චීනය ආර්ථිකය විවෘත කිරීමේ පොරොන්දුව සැබැවින්ම සිදුකරන ආකාරයයි. අපි ප්‍රදර්ශනය නැරබීමට පෙර බලමු ඇයි CIIE හෙවත් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මෙම වසරේ මෙම විශේෂ කලාපය වෙන් කළේ කියලා. එයට හේතුව ඌන සංවර්ධිත රටවලට ගෝලීය වෙළඳපොළ සඳහා ඇති බාධක අධිකවීම. උදාහරණ ලෙස බෙදා හැරීම සහ ප්‍රවර්ධනයට ඉහළ පිරිවැයක් යාම. එසේම වෙළඳ නාමයන්ට ඇති අඩු පිළිගැනීම සහ වෙළඳපොළට ඇති ප්‍රවේශය අවමවීම ගන්න පුළුවන්. CIIE මෙම බාධක ඉවත් කරමින් ඔවුන් සඳහා මෙම විශේෂ කලාපය වෙන් කලා වගේම ඔවුන්ට නොමිලේ වෙළඳකුටි පිරිනැමීමත් සිදු කළා. එය ඉතාමත් මිත්‍රශීලී ක්‍රියාවක්. එසේම බාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම ව්‍යාපාර ගැලපීම වැනි උපකාරයන් මගින් මේ දක්ෂිණ අර්ධය අමුත්තන්ට එකිනෙකා සමඟ තම අත්දැකීම බෙදා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. CIIE මෙයින් තිරසාර සාර්ථකත්වයක් ලබාගත්තේ චීනයේ තීරුබදු අය නොකිරීමේ ප්‍රතිපත්තිය නිසයි. ඒ අපනයන සම්බන්ධතා දිගුකාලීන වෙළඳ සමඳතා බවට පරිවර්තනය කරන පදනමක් බවට පත්වී අවසන්. පසුගිය වසරේ අගභාගයේ සිට චීනය තමන් සමඟ ද්වීපාර්ශික රාජතාන්ත්‍රික සමඳතා පවත්වන සියලුම ඌන සංවර්ධිත රටවල් වෙත 100% තීරුබදු නිදහසක් ලබාදී තිබෙනවා. එවැන්නක් සිදු කළ ප්‍රබල සංවර්ධිත ආර්ථිකයක් හිමි පළමු රට බවට චීනය පත් වුණා. මෙම ප්‍රතිපත්තිය ප්‍රදර්ශකයන් සඳහා තීරණාත්මක බාධකයක් ඉවත් කර දැමුවා. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට තීරුබදු රහිතව චීන වෙළඳපොලේ තරඟකාරීත්වය ලැබුණා. මෙන්ම බොහෝ විට භාණ්ඩයේ මිල සංවිධිතාවය මත එහි අලෙවි වේගය තීරණය වුණා. CIIE කියන්නේ වෙළඳ ප්‍රදර්ශනයකට වඩා එකමුතුව සෞභාග්‍ය ළඟා කර ගැනීම. ඌන සංවර්ධිත රටවලට ඒ සංවර්ධනය වීමට ලැබුණු ජීවන ආධාරකයක්. චීන පාරිභෝගිකයන්ට එය හරහා විවිධ වර්ගයේ ප්‍රමිතිගත භාණ්ඩ ලැබෙනවා. ඔබට දැන් පැහැදිලි ඇති චීනයේ ආර්ථිකය විවෘත වුණේ සංකේතාත්මක පමණක් නොවේ. එය විවිධ නිෂ්පාදකයන් තුළින් සාමූහික ප්‍රතිලාභයන් අත්කර දෙන පාලමක කතන්දරයක්. අපේ කාර්යයන් පහසු කරන්න චීනය අලුත් දේවල් හදලා ලෝකෙට බෙදා හරිනවා වගේම ලෝකයේ බිහිවෙන අලුත් දේවලු චීනයට අරගෙන එනවා. ඒකට තමයි ඔවුන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පවත්වන්නේ. මේ සැරේ ප්‍රදර්ශනයට එක රටවල් වලින් අති නවීන අධි තාක්ෂණික නිෂ්පාදන රාශියක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අතරින් කැපී පෙනෙන නිෂ්පාදන කිහිපයක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මෙම යන්ත්‍රය දූරියන් පරීක්ෂකය ලෙස හඳුන්වනවා. දූරියන් ගෙඩි ඇතුළත CT ස්කෑන් මගින් පරීක්ෂා කිරීමට එයට හැකියාව තිබෙනවා. එය 98%කට වැඩි නිවැරදිතාවයක් සහිතව මාංශ සංයුතිය, අභ්‍යන්තර කුහර, කෘමි හානි සහ අනෙකුත් තත්ත්ව පරාමිතීන් නිවැරදිව ඇගයීමට ලක් කරනවා. එක් දූරියන් ගෙඩියක් ස්කෑන් කිරීමට ගතවන්නේ තප්පර 12ක් පමණයි. අපි මේ යන්ත්‍රයේ 1/3 පරිමාණයේ මූලාකෘතියක් තමයි පෙන්වන්නේ. සම්පූර්ණ ප්‍රමාණයේ යන්ත්‍රය නීන්බෝ ස්මාර්ට් දූරියන් මධ්‍යස්ථානයේ දැකගන්න පුළුවන්. යන්ත්‍රය AI කන්නාඩිවලට සමානයි. එය යාන්ත්‍රික පරීක්ෂාව පහසු කිරීම සඳහා AI ක්‍රමවේදයන් සමග අවිනාශී පරීක්ෂණ තාක්ෂණයන්ට ඒකාබද්ධ කරනවා. එක්සත් රාජධානයේ නිර්මාණය කරන ලද AI රොබෝ සුනකයෙකු මෙම වසරේ ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට එළි දැක්වුවා. එක්සත් රාජධානයේ පරීක්ෂණ ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වන ආකාරය මෙම දර්ශනවලින් පෙන්වනවා. පලිබෝධ කළමනාකරණය, වල් මර්ධනය, රෝග හඳුනා ගැනීම සහ අස්වැන්න නිරීක්ෂණය වැනි සියලුම අත්‍යවශ්‍ය කෘෂිකාර්මික කාර්යයන් මෙමගින් ආවරණය වනවා. විශාල ගමන් මලු සහ ට්‍රොලි ගමන් මලු වැනි විශාල ප්‍රමාණයේ ගමන් මලු හඳුනාගෙන එමගින් සිදුවිය හැකි ආපදාවන් අවම කිරීම සඳහා ස්වයංක්‍රීයව අනතුරු ඇඟවීම් නිකුත් කළ හැකි විදුලි සෝපාන තාක්ෂණ ක්‍රමවේදයක් ස්විස්ටර්ලන්තය නිපදවා තිබෙනවා. චලනයට විරුද්ධ දෙසට ගමන් කරන මගියෙකු නැත්නම් පුද්ගලයෙකුගේ වැටීමක් නිරීක්ෂණය වුණොත් එස්කලේටරය ස්වයංක්‍රීයව එහි වේගය 50% දක්වා අඩු කරනවා. මගියා ආරක්ෂිතව ඉවත් කරගන්නාතෙක් මෙම අඩු වේගය පවත්වාගෙන යනවා. ඉන්පසුව ඒ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය නැවත ආරම්භනවා. මෙම නව තාක්ෂණයන් චීනය පුරා පුළුල් ලෙස භාවිතයට ගැනීම තුළින් අනාගතයේදී බහුතරයකගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට එය හේතුවක් වනු ඇති බවට ප්‍රදර්ශකයින් විශ්වාස කරනවා. අද
වීඩියෝ එක බැලුවම ඔයාට හිතෙන්නේ නැති චීනයත් හරි පුදුම රටක්නේ කියලා. ඉතින් ඔයාට හිතිච්ච දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි සියනතුරු නාලිකාව ඔයා තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකටත් like එකක් දෙන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් ආයි දවසක අපි එන්න ඔයාට වැදගත් වෙන දේවල් ගොඩාක් කරගෙන